දැන් මමට වෘත්ත ජ්‍යාමිතියේ සම්පූර්ණ ප්‍රමේය ටිකයි ගණන් ටිකයි ඔක්කොම කියා දෙන්න හදන්නේ. මොකක්ද හදන්න යන ගණන් ටික 2019 ඉඳන් 2024 වෙනකන් තියෙන වෘත්ත ජ්‍යාමිතියෙන් ආව රචනා ප්‍රශ්න හදන්න. ඒ වගේම කෙටි ප්‍රශ්න ටික හදන්න. ඉන්දන ගොඩක් ඒවා හදලා තියෙනවා. ඒ කියන්නේ ඔයාලට ජ්‍යාමිතිය පුළුවන් වෙන්න පුළුවන් බැරි වෙන්න පුළුවන්. ඒකේ ජ්‍යාමිතිය ගණන් දෙකක් එනවා. එකක් වෘත්ත ජ්‍යාමිතියෙන් එනවා. ඔය වෘත්ත ජ්‍යාමිතියෙන් එන එකේ ලකුණු 10 ගන්න එක මහ ලොකු අමාරු දෙයක් නෙමෙයි. ඔයා ප්‍රමේය ටික හරියට දන්නව නම් ඔයාලට මේ ලකුණු 10 ගත හැකියි. ඒක නිසා ගාන හදන්න කලින් ඔයා ප්‍රමේය ටික ඔක්කොම දෙගෙන ඉන්නවා. ඒක නිසා මේ වීඩියෝ එකේ මුලින්ම ප්‍රමේය ටික කියා දෙන්න. ඊට පස්සේ 2019 ඉඳන් 2024 වෙනකන් ජ්‍යාමිතිය රචනා ප්‍රශ්න ටික මේ වීඩියෝ එකේ සාකච්ඡා කරලා දෙන්නම්. ඔයා මේ වීඩියෝ එක හරියට බැලුවොත් හරියට බලලා මේ කරන කියන වැඩ ටික කරලා ප්‍රමේය ටික පාඩම් කරොත් ඔයාලට 2025 පේපරේ වෘත්ත ජ්‍යාමිතියේ රචනා ප්‍රශ්නෙට ලකුණු 10ක් ගන්න බැරි වෙන්නේ නැහැ. ඒ කියන්නේ වෘත්ත ජ්‍යාමිතියේ ලකුණු 10ක් ගන්නවා කියන්නේ ඔයා වැඩෙක්නේ. ඒ කියන්නේ ඔයාට ඒ වැඩෙක් වෙන්න මහ ලොකු දෙයක් කරන්න නැහැ. ඔයා මේක මුලින්ම ප්‍රමේය ටික බලාගත්තා නම් ප්‍රමේය ටික හරියට ඉගෙන ගත්තේ නැති නිසානේ දැන් ඔයාට වෘත්ත ජ්‍යාමිතිය ඔයා කරන්න බලන්නවත් නැත්තේ. ඔයා දැන් හරියට මේක බලලා වෘත්ත ජ්‍යාමිතිය ගණන් ටික ඊට පස්සේ කරන්න ඕගොල්ලෝ. ඔයාට නිකම්ම කරගන්න පුළුවන්. එහෙනම් දැන් අපි වෘත්ත ජ්‍යාමිතිය තීර ටික බලන්න. ටිකන සාකච්ඡා කරන්නයි කිව්වේ. එහෙනම් ලියා ගන්න පළවෙනි ප්‍රමේය. මොකක්ද ලියා ගන්න ඕන පළවෙනි ප්‍රමේය? ලියා ගන්න වෘත්ත චතුරස්‍රයක සම්මුඛ කෝණ පරිපූර්ණක වේ. මොකක්ද වෘත්ත චතුරස්‍රයක සම්මුඛ කෝණ පරිපූර්ණකයි කියන්නේ? ඒක මුලින් දැනගන්න එපේ. මොකක්ද වෘත්ත චතුරස්‍රයක් කියන්නේ? يعني වෘත්ත චතුරස්‍රයක් කියන්නේ මොකක්ද කියලා දන්නේ නැතුව කොහොමද දැනගන්නේ වෘත්ත චතුරස්‍රයක සම්මුඛ කෝණ පරිපූර්ණකයි කියන්නේ? ඒ නිසා මුලින්ම දැනගන්න එපේ වෘත්ත චතුරස්‍රයක් කියන්නේ මොකක්ද කියලා. චතුරස්‍රයක් කියන්නේ මොකක්ද? අපි චතුරස්‍රයක් කියනවා පාද හතරක් තියෙන සංවෘත රූපයකට. يعني පාද හතරක් තියෙන සංවෘත රූපයකට අපි නමක් කියන චතුරස්‍රයක් කියනවා. දැන් මේකේ පාද හතරක් තියෙන මෙන්න 1යි 2යි 3යි 4යි. පාද හතරක් තියෙන සංවෘත රූපයකට අපි කියනවා චතුරස්‍රයක්. දැන් චතුරස්‍රය මේක දැන් වෘත්ත චතුරස්‍රයක් වුණේ කොහේ? මේ චතුරස්‍රයේ ශීර්ෂ හතර කොතනද තියෙන්නේ කියලා. මේ චතුරස්‍රයේ ශීර්ෂ හතරම තියෙන වෘත්තය මත. يعني චතුරස්‍රයක ශීර්ෂ හතර වෘත්තය මත බිහින්නවා නම් අපි ඒකට විශේෂ නමක් කියනවා වෘත්ත චතුරස්‍රයක් කියලා. දැන් අපි ප්‍රමේය මොකක්ද ලියුවේ? අහපු ප්‍රමේය බලා ගන්න. ප්‍රමේය ලියුවේ අපි වෘත්ත චතුරස්‍රයක සම්මුඛ කෝණ පරිපූර්ණක වේ. පරිපූර්ණකයි කියන වචනේ මොකක්ද? ඒ වචනේ දැනගන්න අපි. පරිපූර්ණක කියන වචනේ තේරුම මොකක්ද? පරිපූර්ණක කියන වචනේ තේරුම තමයි අංශක 180ක් කියන එක. දැන් එතකොට ප්‍රමේය මොකක්ද කියන්නේ? වෘත්ත චතුරස්‍රයක සම්මුඛ කෝණ පරිපූර්ණකයි. දැන් මෙන්න මේ කෝණේ. ඔයා මේක ABCD කියලා දාගන්න. දැන් වෘත්ත චතුරස්‍රයක සම්මුඛ කෝණ පරිපූර්ණයි. මෙතන මේ A කෝණයට ඉස්සරහ සම්මුඛ කෝණය මොකක්ද? මේකට සම්මුඛ කෝණය මේ C ඉස්සරහ තියෙන කෝණය. මේක තමයි සම්මුඛ කෝණය. එහෙනම් මේ B ඉස්සරහ තියෙන කෝණයට සම්මුඛ කෝණය මොකක්ද? මේකට ඉස්සරහ තියෙන සම්මුඛ කෝණය මේක. එහෙනම් සම්මුඛ කෝණ පරිපූර්ණකයි නම් θ ධන ඇල්ෆා වල එකතුව කීයද? ගැමා ධන බීටා වල එකතුව කීයද? θ ධන ඇල්ෆා සම්මුඛ කෝණ පරිපූර්ණක නිසා θ ධන ඇල්ෆා අංශක 180ක් වෙනවා. ගැමා ධන බීටා අංශක 180ක් වෙනවා. මොකක්ද ප්‍රමේය? ප්‍රමේය තමයි දැන් ලියුවේ. ප්‍රමේයට අනුව ඒ කියන්නේ මේක වෙන්නේ කොහොමද කීකේ දැන් හිතේ ඉන්න එපා. දැන් ප්‍රමේයක් දුන්නනේ. ප්‍රමේය මොකක්ද කියේ? වෘත්ත චතුරස්‍රයක සම්මුඛ කෝණ පරිපූර්ණයි කියන්නේ. දැන් ඔය වෘත්ත චතුරස්‍රයක් කියන්නේ මොකක්ද කියලා දන්නෝ? සම්මුඛ කෝණ මොකක්ද කියන එක දන්නෝ? පරිපූර්ණයි කියන වචනේ තේරුම දන්නෝ. දැන් ඔයාලට සම්මුඛ කෝණේ හඳුන ගන්න පුළුවන් නම් ඔයාලට මේ ප්‍රමේයෙන් ගණන් හදන්න පුළුවන්. එහෙනම් දැන් මේ ප්‍රමේය ලියා ගන්න. දැන් මේ රූපය අඳගන්න මුලින්ම. රූපය අඳගෙන ලියා ගන්න මෙතනින්. θ ධන ඇල්ෆා සමානයි අංශක 180යි. ගැමා ධන බීටා සමානයි අංශක 180යි. ඒක කොහොමද වෙන්නේ ප්‍රමේයට අනුව? හොඳයි. දැන් අපි දෙවෙනි ඊළඟ ප්‍රමේයට යමු කියලා. මොකක්ද ඊළඟ ප්‍රමේය? මොකක්ද ප්‍රමේය? වෘත්ත චතුරස්‍රයක
පාදයක් දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණයේ අගය අභ්‍යන්තර සම්මුඛ කෝණයේ අගයට සමාන වේ. ආපහු හරිද කියලා බලන්න. වෘත්ත චතුරස්‍රයක පාදයක් දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණයේ අගය අභ්‍යන්තර සම්මුඛ කෝණයේ අගයට සමාන වේ. දැන් අපි බලමු. දැන් වෘත්ත චතුරස්‍රයක් කියන එක දැන් අපෝ මෙතනදී කියලා දෙන්න හදන්නේ නැහැ. දැන් වෘත්ත චතුරස්‍රයක් කියන්නේ මොකක්ද කියන එක දැන් ඉස්සෙල්ලා කිව්වා. දැන් මේක වෘත්ත චතුරස්‍රයෙන් මේ චතුරස්‍රයේ ශීර්ෂ හතරම වෘත්තය මත පිහිටයි. ඒක නිසා මේක වෘත්ත චතුරස්‍රය. දැන් මේ වෘත්ත චතුරස්‍රය මෙන්න පාදයක් දික් කරලා තියෙනවා. දැන් ප්‍රමේය මොකද්ද කියන්නේ? වෘත්ත චතුරස්‍රයක පාදයක් දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණය මේක. වෘත්ත චතුරස්‍රයක පාදයක් දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණයේ අගය අභ්‍යන්තර. මෙන්න එතකොට බාහිර කෝණය අභ්‍යන්තර කෝණය වෙන්නේ මේක. අභ්‍යන්තර සම්මුඛ කෝණය නේ. මෙන්න අභ්‍යන්තර කෝණය කොණ්ඩේ සම්මුඛ කෝණය මේක. එහෙනම් මේක ඇල්ෆා සමාන වෙනවා θ. එහෙනම් අපිට කෙලින්ම ලියන්න පුළුවන් θ සමානයි θ. කියන්නේ මෙතන කෝණයට සමාන වෙනවා මෙතන කෝණය. ඒක කොහොමද වෙන්නේ? ඒක කොහොමද වෙන්නේ කියන්නේ ප්‍රමේයෙන් තමයි වෙන්නේ. ඔයා ප්‍රමේය දන්නව නම් මේ වගේ රූපයක් දැක්ක ගාම ඔයා දැනගන්න ඕන මෙහෙම ප්‍රමේයක් තියෙනව නේද? වෘත්ත චතුරස්‍රයක පාදයක් දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණයගේ අභ්‍යන්තර සම්මුඛ කෝණයකට සමානයි කියලා. දැන් ඒ ප්‍රමේය දන්නව නම් වෘත්ත චතුරස්‍රයක පාදයක් දික් කරලා තියෙනවා දැක්ක ගාම ඔයාලට මේ ප්‍රමේය මතක් වෙනවා. දැන් ඊළඟ ප්‍රමේයට අපි විදිහට අපි ගන්නේ. ඊළඟ ප්‍රමේය විදිහට අපි ගමු. ඊළඟ ප්‍රමේය කියලා දාලා ලියන්න. වෘත්තයක් මත ලක්ෂයක් ඔස්සේ අරයට ලම්බකව අඳින ලද රේඛාව වෘත්තයට ස්පර්ශකයක් වේ. වෘත්තයක් මත ලක්ෂයක් මෙන්න වෘත්තයක් මත ලක්ෂයක් ඔස්සේ අරයට ලම්බකව. දැන් මේක අරයට ලම්බකව අඳින. අරයට ලම්බකව අඳින ලද රේඛාව වෘත්තයට ස්පර්ශකයක් වේ. දැන් මේක බලන්න. මෙන්න වෘත්තයක් ඇඳ අපි වෘත්තයක් ඇඳලා වෘත්තයක් මත ලක්ෂයක් මෙන්න වෘත්තයක් මත ලක්ෂයක් ඔස්සේ අරයට ලම්බක මෙන්න අරයට ලම්බක කියන්නේ මෙතන කොනේ අංශක 90ක් වෙනවා. අරයට ලම්බකව අඳින ලද රේඛාව වෘත්තයේ ස්පර්ශකයක්. ඒ කියන්නේ ස්පර්ශකයක් නම් මේක අංශක 90යි කියලා දැනගන්න ඕන. වෘත්තයක් මත ලක්ෂයක් ඔස්සේ අරයට ලම්බක වෙන රේඛාව වෘත්තයේ ස්පර්ශකයක්. ඔයා දැන් මේ වගේ රූපයක් දැක්කම පස්සේ ප්‍රමේය ඉක්මනින් මතක් වෙනවා. මොකද්ද ප්‍රමේයෙන් කියලා තියෙන්නේ? වෘත්තයක් මත ලක්ෂයක් ඔස්සේ අරයට ලම්බක වෙනදලා තියෙන්නේ. එහෙනම් මේක ස්පර්ශකයක් කියලා ඔයාලට මතක් වෙනවා. ප්‍රමේය කියලා දාලා ප්‍රමේය ලියා ගන්න. මොකක්ද ප්‍රමේය? වෘත්තයකට ඇඳි ස්පර්ශකයක් ස්පර්ශක ලක්ෂයේදී ඇඳි ජායත් අතර කෝණය ඒකාන්තර වෘත්තඛණ්ඩ කෝණයේ අගයට සමාන වේ. අහපුව බලා ගන්න. වෘත්තයකට ඇඳි ස්පර්ශකයක් ස්පර්ශක ලක්ෂයේදී ඇඳි ජායත් අතර කෝණය ඒකාන්තර වෘත්තඛණ්ඩ කෝණයේ අගයට සමාන වේ. දැන් ඒකින් මොකද්ද කියන්නේ වෘත්තයකට ඇඳි ස්පර්ශකයක්. දැන් ස්පර්ශකයක් කියන්නේ මොකද්ද කියන එක ඉස්සෙල්ලා කිව්වා. දැන් වෘත්තයකට ඇඳි ස්පර්ශකයක්. මෙන්න වෘත්තයකට ස්පර්ශකයක් අඳිනවා. වෘත්තයකට ඇඳි ස්පර්ශකයක් ස්පර්ශක ලක්ෂයේදී ඇඳි ජායත්. දැන් ජායත් කියන්නේ මොකක්ද? දැන් ජායත් කියන්නේ මොකද්ද කියන එක දැනගන්න බෑ. ජායත් කියන අපි කියනවා වෘත්තයක ඕනෑම ලක්ෂ දෙකක් අතර අඳින ලද රේඛාවකට අපි කියන ජායත් කියලා. මෙන්න මෙහෙම ලක්ෂ දෙකක් ගත්තදී ඒ ලක්ෂ දෙක යා කරාම ඒ ජායත් කියනවා. නැත්තම් මෙහෙම ලක්ෂ දෙකක් අරගෙන ඒ ලක්ෂ දෙක යා කරත් අපි ඒකට ජායත් කියනවා. මොකද්ද වෘත්තයක තියෙන විශාලතම ජායත්? වෘත්තයක තියෙන විශාලතම ජායට අපි විශේෂිත නමක් කියනවා විස්කම්භය කියලා. කියන්නේ වෘත්තයක තියෙන විශාලතම ජායට කියන අපි විස්කම්භය කියලා. දැන් ඒ වඩන්නේ නේද? දැන් ප්‍රමේය කියන්නේ මොකක්ද? වෘත්තයකට ඇදී ස්පර්ශකයක්. ස්පර්ශක ලක්ෂය මේකනේ. ස්පර්ශක ලක්ෂයේදී ඇදී ජාය. ඔන්න එහෙනම් ස්පර්ශක ලක්ෂයේදී ඕනම් මෙතනට අදින්න නැත්නම් මෙතනට අදින්න නැත්නම් මෙතනට අදින්න ඔයා කොතනට ඇඳ ඒක හරියි. මම මේක එකක් ගමු. දැන් මේක තුනක් ගත්තොත් අවුල්නේ. ඒ නිසා මුලින්ම ඇඳ ජාය විතරක් හිතමු. වෘත්තයේදී ස්පර්ශකය මේක. ස්පර්ශක ලක්ෂයේදී ජාය මේක. ඒ අතර කෝණය මේක. ඒ අතර කෝණය ඒකාන්තර වෘත්තඛණ්ඩ කෝණයකට සමාන වේ. දැන් මොකක්ද අපි ඔය කියන ඒකාන්තර වෘත්තඛණ්ඩ කෝණය? දැන් ඒකාන්තර වෘත්තඛණ්ඩේ කෝණය වෙන්නේ අපිට
මෙතන ලක්ෂයේ ඉඳන් අඳින කෝණය ලක්ෂයේ අඳින ජායයි මෙතන ලක්ෂයේ ඉඳන් අඳින ජායයි අතර කෝණයට අපි කියනවා ඒකාන්තර වෘත්තඛණ්ඩීය කෝණය කියලා. දැන් මේකට ඊට නම් මේකට ඊට කියලා අපිට ගන්න පුළුවන්. ඒක කොහොමද ගන්නේ? ඒක ගන්න මේ ප්‍රමේයෙන් තමයි. ඔයා මේ ප්‍රමේය දන්නවා නම් මේක ගන්න පුළුවන්. දැන් තවත් මේකේ කෝණයක් තියෙනවා දැනගන්නවා. මොකක්ද දැනගන්න ඕන අනිත් කෝණය? දැන් මේකේ මෙතන හැදෙන කොණයයි මෙතන මෙන්න මේ කොණයට සමානයි. ඒකත් ඒ ප්‍රමේයම තමයි එන්නේ. කොහොමද ඒක? මෙන්න වෘත්තයකදී ස්පර්ශ මෙන්න වෘත්තයකදී ස්පර්ශකය වෘත්තයකදී ස්පර්ශකය ජායත් අතර කොණය මේක කියලා ගත්තොත් ඒකාන්තර වෘත්තඛණ්ඩයේ මෙන්න මේ පැත්තට යන කොණය. ඒකාන්තර වෘත්තඛණ්ඩයේ දැන් මේ කෝණයට ඒකාන්තර වෘත්තඛණ්ඩයේ කෝණය මේක. මේ කෝණයට ඒකාන්තර වෘත්තඛණ්ඩයේ කෝණය මේක. එහෙනම් මේක ඇල්ෆා නම් මේ කෝණය ඇල්ෆා. අර ඒකත් දැනගන්නවා. අර එකම ප්‍රමේය තැන් දෙක තුනක් වෙනස් වෙන විදි තියෙනවා. ඒව ඔයා හරියට දැනගන්නවා. නැත්නම් මේ ජ්‍යාමිතිය ගණන් වලට හඳා ගන්න බැරි වෙනවා. يعني මේ ප්‍රමේය වෙන වෙනම තිබ්බත් එකට තිබ්බත් ඔයා හරියට මෙන්න මේ ප්‍රමේයයි කියන එක මතක් වෙනවා රූපෙ දැක්කට පස්සේ. හොඳයි අපි ඊළඟ ප්‍රමේයට මොකක්ද ඊළඟ ප්‍රමේය? ප්‍රමේය මොකද්ද ප්‍රමේය කියලා දැන් ලියා ගන්න. වෘත්තයක කේන්ද්‍රයක් ජායක මධ්‍ය ලක්ෂයක් යාකරන රේඛාව ජායට ලම්බක වේ. මොකද්ද කියන්නේ? වෘත්තයක කේන්ද්‍රයක් ජායක මධ්‍ය ලක්ෂයක් යාකරන රේඛාව ජායට ලම්බකයි. මොකද්ද කියලා අහපුව බලන්න. වෘත්තයක කේන්ද්‍රය දැන් මේක කියලා ගත්තේ මෙතන. වෘත්තයක කේන්ද්‍රය මෙතන ගමු. වෘත්තයක කේන්ද්‍රයක් අපි දැන් ජායක් කියන එක මොකක්ද කියන දැනගත්තේ? ජායක් කියන්නේ වෘත්තයක ඕනෑම ලක්ෂ දෙකක් අතර අඳින ලද රේඛාවකට අපි කියන ජායක් කියලා. වෘත්තයක කේන්ද්‍රය මෙතන තියෙනවා, ජාය මෙතන තියෙනවා. වෘත්තයක කේන්ද්‍රයක් ජායේ මධ්‍ය ලක්ෂයට ඇඳි රේඛාව. මෙන්න ජායේ මධ්‍ය ලක්ෂයට අඳිනවා. මේකයි සමානයි නම් මෙන්න මෙතන අපි කියනවා ජායේ මධ්‍ය ලක්ෂය කියලා. මධ්‍ය ලක්ෂය කියන්නේ මේ ජාය දෙකට සමානව වෙන් කරාට පස්සේ එක මෙහෙම තියෙන මේ ජාය දෙකට මැදින් වෙන් කරාට පස්සේ මෙතනට අපි කියන ජායේ මධ්‍ය ලක්ෂය කියලා. දැන් ප්‍රමේය කියන්නේ මොකද්ද? වෘත්තයක කේන්ද්‍රය. මෙන්න වෘත්තයේ කේන්ද්‍රයත් මේකට අපි කියන ජායේ මෙන්න මෙතනට අපි කියන මධ්‍ය ලක්ෂය. ජායේ මධ්‍ය ලක්ෂයට ඇඳි රේඛාව ජායට ලම්බ කරනවා. අපි දැන් ප්‍රමේයෙන් දැනගන්න ඕන මේ විදිහට රූපේ දුන්නා නම් මෙන්න මේක අපි ප්‍රමේයෙන් අංශ ගන්නවා කියන එක දැනගන්න ඕන. මෙන්න මේකේ ඉන්නේ ප්‍රමේය. ප්‍රමේය දන්න නිසා තමයි අපි දැන් මෙන්න මේ විදිහේ රූපයක් දැක්කොත් අපිට දැන් මේක කියන්න පුළුවන් අංශක 90යි කියලා. දැන් මේක අංශක 90යි කියලා කියන්නේ කොහොමද? ඔයා දැන් ප්‍රමේය දැනගන්න ඕන. ප්‍රමේය මොකද්ද කියන්නේ? වෘත්තයක කේන්ද්‍රයක් ජායේ මධ්‍ය ලක්ෂය. මෙන්න ජායේ මධ්‍ය ලක්ෂයට ඇඳි රේඛාව ජායට ලම්බ කරනවා. දැන් ජායට ලම්බක කියන එක රූපෙ දෙන්නේ නැහැ. ඔයා මේක ප්‍රමේය විදියට දැනගන්න. ඔයා මේක දැනගන්න ඕන ජ්‍යාමිතිය ගන්න හදන්න. නැත්තම් ඔයාලට මේක ගණන් මේ විදියට මතක් වෙන්නේ නැත්තම් ඔයාලට ජ්‍යාමිතිය ගන්න හදාගන්න බැරුව යනවා. ඒ නිසා මේ ප්‍රමේය අනිවාර්යෙන් මතක තියාගන්න ඕන ප්‍රමේය. හොඳයි අපි ඊළඟ ප්‍රමේයට බලමු. මේකම අපි අනිත් පැත්තට දැනගන්න ඕන. මොකක්ද අනිත් පැත්ත දැනගන්න කියන්නේ? වෘත්තයක කියාගන්න එතනින්. ඔන්න ලියා ගන්න. වෘත්තයක කේන්ද්‍රයේ සිට ජායකට අඳිනු ලබන ලම්බකය එම ජාය සමච්ඡේදනය වේ. එන වෘත්තයක කේන්ද්‍රයේ සිට ජායට අඳිනු ලබන ලම්බකය එම ජාය සමච්ඡේදනය කරයි. මොකක්ද ඒ කියන්නේ? දැන් අපි මෙතන කිව්වේ කියන්නේ අනිත් පැත්ත. දැන් මේක කියන්නේ වෘත්තයක කේන්ද්‍රයේ සිට ජායට අඳිනු ලබන ලම්බකය එම ජාය සමච්ඡේදනය කරයි. දැන් අපි ඉස්සෙල්ලම මොකද්ද කිව්වේ? වෘත්තයක කේන්ද්‍රයේ ඉඳන් ජායේ මධ්‍ය ලක්ෂයට අඳින ලද රේඛාව එම ජායට ලම්බ කරයි. දැන් මේක කියන්නේ අනිත් පැත්ත. දැන් මේක කියන්නේ වෘත්තයක කේන්ද්‍රයේ ඉඳන් ජායයකට ලම්බකයක් අඳිනවා නම් ජායට ලම්බකයක් අඳිනවා නම් ඒ ජාය සමච්ඡේදනය කරනවා. ඊට පස්සේ ඔයා බලන්න වෘත්තයක එකම ඛණ්ඩයේ කෝණ සමාන වෙන කියන ප්‍රමේය ලියාගන්න. ප්‍රමේයක් ලියා ගන්න. මොකද්ද ප්‍රමේය? වෘත්තයක එකම ඛණ්ඩයේ කෝණ සමාන වේ. දැන් මොකද්ද එකම ඛණ්ඩයේ කෝණ කියන්නේ? දැන් අපිට ගන්න පුළුවන් මෙන්න මේකට අපි කියනවා සුළු වෘත්ත ඛණ්ඩය කියලා.
මේකට අපි නමක් කියනවා සුළු වෘත්ත ඛණ්ඩය. මෙහෙම ජායකින් වෙන් වුණාට පස්සේ වෘත්තයක් පොඩි කෑල්ලට අපි කියන සුළු වෘත්ත ඛණ්ඩය කියලා. විශාල කෑල්ලට අපි කියනවා මහා වෘත්ත ඛණ්ඩය කියලා. දැන් මේකේ ඒක නෙමෙයි කිව්වේ. වෘත්තයේ එකම ඛණ්ඩයේ කෝණ සමාන වෙයි කියලා. දැන් මොකක්ද එකම ඛණ්ඩයේ කෝණ? මෙන්න මේ ජාය වෙන් කරාට පස්සේ මෙතන කොතන හරි හදනවා නම් කෝණයක් අපි මේ කෝණයට කියනවා වෘත්ත ඛණ්ඩයේ කොණයක්. මේකට අපි නමක් කියනවා වෘත්ත ඛණ්ඩ කොණයක් කියලා. ඒ වගේම මෙතන ඉඳන් වෙන කොහේ හරි නේද තවත් කෝණයකට අපි කියනවා ඒකත් වෘත්ත ඛණ්ඩ කොණයක්. ඒකත් වෘත්ත ඛණ්ඩ කොණයක්. දැන් අපි මොකද කිව්වේ වෘත්තයක එකම ඛණ්ඩයේ කොණ සමානයි. දැන් මේ බලන්නකො රූපේ. දැන් මෙන්න මෙතන තියෙනවා වෘත්තයේ එකම ඛණ්ඩයේ කොණ. කියන්නේ මේක වෘත්තයේ ජාය මගින් හැදෙන එක වෘත්ත ඛණ්ඩයක් මේක ඒකෙම හැදෙන අනිත් වෘත්ත ඛණ්ඩය මේක. එහෙනම් මේ වෘත්ත ඛණ්ඩේ මේ වෘත්ත ඛණ්ඩයේ කෝණය සමාන වෙනවා. ඒක සමාන වෙන්නේ කොහොමද? ප්‍රමේයයක් කිව්වා අපි. ප්‍රමේය මොකද්ද කිව්වේ? වෘත්තයක එකම ඛණ්ඩයේ කෝණ සමානයි කියලා. එහෙනම් මේ වෘත්ත එක ඛණ්ඩයේ කෝණයට මේ වෘත්ත ඛණ්ඩයේ කෝණය එකම ඛණ්ඩේ. එහෙනම් එකම ඛණ්ඩයේ කෝණ සමාන නිසා මේ කෝණයට මේ කෝණය සමානයි කියලා අපි ගන්න පුළුවන්. ලියා ගන්න ප්‍රමේය කියලා දාලා අර්ධ වෘත්තයක කෝණය අංශක 90ක් වේ. ඔන්න දැන් අර්ධ වෘත්තයක් කියන්නේ. මේක අර්ධ වෘත්තයක් කිව්වේ. AB විස්කම්බය. දැන් AB විස්කම්බය නම් මේක අර්ධ වෘත්තයක් වේ. AB විස්කම්බය නිසා මෙතන ඉඳන් මෙතනට විස්කම්බය ඒක ඉඳන් අඳින්නද ඡාපය අර්ධ වෘත්තයක්. දැන් අර්ධ වෘත්තයක කෝණය කිව්වහම A ලක්ෂයේ ඉඳන් අඳින ලද ජායකුයි B ලක්ෂයේ ඉඳන් එතනට අඳින ලද ජාය අතර කෝණය තමයි වෘත්තයේ අර්ධ වෘත්තයක කෝණය කියන්නේ. ඒ කියන්නේ වෘත්තයේ A ලක්ෂයේ ඉඳන් අඳින ලද ජායක තැනට B ලක්ෂයේ ඉඳන් එතනට යා කරන රේඛාව අතර කෝණය තමයි අර්ධ වෘත්තයේ කෝණය කියන්නේ. දැන් ඒතර ප්‍රමේයෙන් දැනගන්න ඕන අර්ධ වෘත්තයක් දැක්කලා එතන අර්ධ වෘත්තයේ කෝණය අංශක 90යි කියලා. ඒක දැන් කොහොමද මතක තියාගන්න? අර්ධ වෘත්තයක් දකින්නවනම් එතන හැදෙන කෝණය අංශක 90යි. ඒක එන්නේ කොහොමද අරකද මේකද වැඩක් නෑ. ඔයා මතක තියාගන්න මෙන්න මේක. අර්ධ වෘත්තයක් දැක්කම අර්ධ වෘත්තයේ හැදෙන කෝණය අංශක 90යි. මේ මොකක්ද? ඔය ප්‍රමේය ලියා ගන්න. වෘත්ත ඡාපයක් මගින් කේන්ද්‍රය මත ආපාතනය කරන කෝණයේ අගය එම වෘත්ත ඡාපය මගින් වෘත්තයේ ඉතිරි කොටස මත ආපාතනය කරන කෝණයේ අගය මෙන් දෙගුණයයි. දැන් මේක බලන්න ප්‍රමේය ලියාගෙන ඉවරනට පස්සේ අහු ප්‍රමේය බලා ගන්න දෙගුණයයි. දැන් මේක වෘත්ත ඡාපයක්. මේකට අපි කියන වෘත්ත ඡාපයක්. මෙන්න වෘත්ත ඡාපයේ ආපාතනය කරන කෝණය. වෘත්ත ඡාපයක ආපාතනය කරන කෝණයේ අගය එම වෘත්ත ඡාපය මගින් වෘත්තයේ ඉතිරි කොටස මත ආපාතනය කරන කෝණයේ අගය මෙන් දෙගුණයයි. නම් මේක 2x නම් මේක x. ඕක විතර දන්න පුළුවන් රූපේ. නේ. ඕක ඕන විදිහට එන්න පුළුවන්. දැන් අපි බලමු. මෙන්න මේක වෘත්ත ඡාපයක් විදිහට ගමු මේක. මේක වෘත්ත ඡාපයක්. ඒකෙන් හැදෙන අනිත් කෝණය මොකද? නෑ ඒකෙන් හැදෙන අනිත් කෝණය මේ පැත්තේ හැදෙන්නේ. එහෙනම් මේක දෙකක් ටීට නම් මේක ටීට කියලා දැනගන්න ඕන. ඕක විතරද හැදෙන්නේ? නෑ තව හැදෙන්නේ. දැන් මේක අපි අපු වෘත්ත ඡාපය විදිහට ගමු. මේක වෘත්ත ඡාපේ නම් මෙතන ඉඳන් මෙතන හැදෙන කෝණය මේක x නම් මේක 2x නම් මේක x. ඕක විතරද? නෑ අපිට තව හදන්න පුළුවන්. මෙතන නම් මේ පැත්තට ගමු. يعني මේ රේඛාව ඔස්සේම ගියත් ඒක ගන්න පුළුවන් අපිට මේ. දැන් මේක 2x නම් මේක x තමයි. මේ ඔක්කොම එකම රූපයෙන්. ඔයා මේ ටික ඔක්කොම වෙන වෙන රූප වලින් අඳගන්නකො. මේ කහ පාටින් අඳපු එක වෙනමයි, කොළ පාටින් අඳපු එක වෙනමයි, රතු පාටින් අඳපු දෙක වෙන වෙනම අඳගන්න. يعني මේ රූප ඔක්කොම මේ ප්‍රමේයයට තියෙනවා. يعني මේ රූපේ ඔක්කොම ඔයා පටල ගන්න නැතුව එන විදිය හැන එකේම දැනගන්නවා. ඔයා මේ ප්‍රමේය පටල ගන්න ගොඩක් වෙලාවට ඔයාට මතක තියෙන මෙන්න මේ කහ පාටින් අඳපු එක විතරයි ගොඩක් වෙලා. නෑ මේ අනිත් පාට වලින් අඳපු ඒවා ඔයා හරියටම දැනගන්න ඕනේ මේ වෘත්ත ජ්‍යාමිතිය රචනා ප්‍රශ්නේ හරියට කරනවා. වෘත්ත ජ්‍යාමිතියේ මූලික ප්‍රමේය ඔය ටික තමයි තියෙන්නේ. ඊළඟ ප්‍රමේය තියෙන්නේ ගණන් හදද්දී ඕන අමතර ප්‍රමේයන් තමයි තව කියා දෙන්නේ. ඒ ගණන් හදද්දී ඕන අමතර ප්‍රමේයන් විදියට ඔයා ඒකාන්තර කෝණ, අනුරූප කෝණ, මිත්‍ර කෝණ, ඒ වගේ ඒවා ඔය ත්‍රිකෝණ වල අභ්‍යන්තර කෝණ වල ඓක්‍ය, පාදයේ දික් කිරීමෙන් සැදෙන බාහිර කෝණයේ ඓක්‍ය සම්බන්ධ ප්‍රමේය ගණන් හදද්දී වෙන වෙනම කියා දෙන්න. يعني වෘත්ත ජ්‍යාමිතියට අදාළ ප්‍රමේය ටික තියෙන ඔය ටික තමයි.
يعني ඔය ටිකත් එක්ක තව ප්‍රමේය ටිකක් ගලප ගන්න පුළුවන් වෙන්න ඕන. ප්‍රතිමුඛ කෝණ සමානයි, ඒකාන්තර කෝණ සමානයි, මිත්‍ර කෝණ පරිපූර්ණක වේ. ත්‍රිකෝණීය පාදයේ දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණයගේ අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙක එකතුර සමානයි. අන්න ඒ වගේ තියෙන අර අතරමැද තියෙන ප්‍රමේයනුත් දැනගන්න ඕන තමයි. ඒ වුණාට ඔයා වෘත්ත ජ්‍යාමිතිය කරනවා නම් ඔය දැන් කියා දුන්න ටික අනිවාර්යෙන් දැනගන්න ඕන. දැන් කියා දුන්න ටික දන්නේ නැතුව කොහොමද වෘත්ත ජ්‍යාමිතිය කරන්න බැහැ. ඒ ටික දැනගෙන මේ ටික දන්නේ නැතුව කරන්නේ නෑ. ඒ ටිකක් දැනගන්න ඕන, මේ ටිකක් දැනගන්න ඕන තමයි. මේ ටික ඔයාලට මම රචනා ප්‍රශ්න ටික කියා දෙන්න. ඒ නිසා ඔයා දැන් මුලින්ම ඔය ටික හොඳට බලන්න.